යමුනා විජේමාන්න ෆැෂන් ඇකඩමි YouTube නාලිකාවට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අදත් අපි හරිම පහසු ඇඳුමක් අරන් ආවා. කුඩා දියණියන් හරිම කැමති ඇඳුමක්. කොට කලිසම. ඔයාලා දැන් කොට කලිසමක් මිලදී ගන්න ගියාම දාන්නවා කොච්චර මුදලක් යනවද කියලා. රිදියාර භාගයක් වගේ චූටි ප්‍රමාණයකින් මේ කලිසම ලස්සනට මහගන්න පුළුවන්. අපි බලමු අදත් ඊටාම සරල ආකාරයට කොහොමද මේ පාඩම කරගන්න කියලා. එතනදී අද බ්ලොක් එකක් විදිහට අපි කොලයක ඇඳලා නොගත්තත් රිද්ද මත ඇඳත් ඔයාලට පුළුවන් වෙනවා මේ ඇඳුම කොලයක ඇඳලා අරන් තියාගන්න. අපි බලමු කොහොමද කොට කලිසම අඳින්නේ කියලා. මේ ෂෝට් එකට අපිට රෙදියාර භාගයක් වගේ ප්‍රමාණවත් අද අපි කපු රෙදි කොටසක් අරන් තියෙන්නේ ඇඳුම මහගන්න. කපු රෙදි කොටස හොඳ පැත්ත ඇතුළට ඉන්න ටේලරින් චෝක් මාක් එක යන නිසා නොපිට පැත්ත කන පිට පැත්ත උඩට ඉන්න අතුරගෙන තියෙනවා. ඔය විදිහට ඉන්න රේඛාව අඳිනවා. ඇඳලා ඒකේ අපි තවත් ටිකක් එහාට අපි ඇඳගමු. ඔන්න ඔය විදිහට ඉන්න රේඛාව ඇඳගෙන අපිට පුළුවන් මේ පැත්තෙනුත් රේඛාවක් ඇඳ ගන්න. ඔය විදිහට රේඛාවක් ඇඳ ගන්න. දැන් අපි ඉස්සෙල්ලා උස මිමි ටික ලකුණු කර ගන්නවා. ඉන මිම්ම තාම ලකුණු කරේ නෑ අපි. උස මිම විදිහට අපිට ගන්න පුළුවන් 10 මාර කියන අගය. 10 මාර කියන්නේ අපේ කලිසමේ උස 12න් බෙල්ට් එකට එන උස අඟල් 1මාර අඩු කරාට පස්සේ බෙල්ට් එක සවි වුණාම අඟල් 12යි කලිසම මහල වුණාට පස්සේ තියෙන්න ඕනේ 12න් අඟල් 1මාරක් බෙල්ට් එකට යන හින්දා ඒක අඩු කරලා 10 මාර කියන පිළිතුර. එහෙම නැත්නම් කලිසම් උස අපි ලකුණු කරගන්න. ඔය විදිහට 10 මාර ලකුණු කරා. ඊළඟට අඟල් 2ක වාටිය මහන්න ඉඩකුත් දෙනවා. ඒ වගේම අපි උඩ ඉඳලා පල්ලෙහාම උස ලකුණු කරලා හිටිය ඔයාලට තේරෙන්නේ නැති නිසා නැත්තම් ඊට පස්සේ අපි ඉන්නේ ඉඳලා කකුල් කරුවට උස 7 කියන අගය ලකුණු කර ගන්නවා. මේ ශරීරයෙන් එයාට ආපු අගය 7යි. ඊට පස්සේ අපි ඔන්න ඔය විදිහට රේඛා ටික ඇඳ ගන්නවා කෙලින්. හරිම සරලයි. පවතින අගේ උකුල වට ගානට මැනගත්තු වගේ අපිට 28 ඇවිල්ලා තියෙනවා. සැහැල්ලුවෙන් අඳින ඇඳුමක් නිසා අඟල් දෙකක් එකතු කරන්නේ. උකුල වට මෙන්න අපේ 28 ආවේ. ඒකට දෙකක් එකතු කරාම 30යි. 30 තුනෙන් බෙදන්නේ 4ෙන් නෙවෙයි. 3ෙන් බෙදුවාම උත්තරේ 10යි. අන්නේ 10 අපි ලකුණු කරනවා. මෙන්න මේ විදිහට. මෙන්න මේ රේඛාව මේ පැත්තෙන් ගහගත්තු රේඛාව මේ අයිනෙන් ගහගත්තු රේඛාව ඉඳලා ඉදිරියට 10ක් ලකුණු කරනවා. ලකුණු කරලා දැන් මේ උකුල වටෙම තමයි ලකුණු කරේ සකස් කරලා. අපි ඒකට වඩා අඟල් භාගයක් අඩුවෙන් වාටිය නැම්ම රේඛාවේ ලකුණු කරනවා. ඒ කියන්නේ මෙතන 10 නම් මෙතන 9 මාරයි. ලොකුවට හැඩ කරන්න එපා. සාමාන්‍යයෙන් සැහැල්ලුවට කලිසමක් මහද්දී ඇඟ ගානට නෙවෙයි මහන්නේ නිසා. ඊට පස්සේ අපි ඉනමින්ම අපි ගත්තේ 20 4ෙන් බෙදුවාම අපිට එනවා 5. 5ට 3ක් එකතු කරා ඉලාස්ටික් ඉඩස විදිහට ඒක ලකුණු කරනවා. උත්තරේ 8 විදිහට. ඔය විදිහට 8 කියන උත්තරේ ලකුණු කරලා රේඛාවක් පහළට අඳිනවා. ඊට පස්සේ අංශය යා කර ගන්නවා. අපි මැද කොටස් යා කර ගන්නවා. ඔය විදිහට හැඩයක් දෙනවා. අපිට පුළුවන් අඟල් 2මාරක් වගේ ඔසවලා 2මාරක් ඔසවලා
මේ විදිහට කර්ව් එක ඇඳ ගන්න. අපිට කලිසමේ ඉදිරිපස්සේ ඇවිල්ලා තියෙනවා. අපි ඒක කපා ගන්නවා. කපලා මෙන්න මේ කොටස මෙන්න මෙහෙම නවලා වාටිය නැම්මට තියෙන ප්‍රමාණය ඇතුළට නවලා ওই විදිහට රේඛාවෙන් කපන්න. මෙහුම් වාසි දෙන්න අවශ්‍ය නැහැ එතනට. මේ පැත්තට මෙහුම් වාසි දීලා කපන්න ඕනේ. අඟල් භාගයක්. ඉනට දීලා තියෙනවා අඟල් භාගයක්. ඒ ප්‍රමාණවත්. ඉන රේඛාවෙන් උඩට අඟල් භාගයක් දුන්නා. අංශයට භාගයක් දුන්නා. අනිත් තැන් වලට අපි මෙහෙම වාසි දෙන්නේ නැහැ. ඔය විදිහට කැපුවා හරිම සරලයි. එතකොට උස. අඟල් එකමාරි බෑන්ඩ් එක ඉලාස්ටික් බෑන්ඩ් එක සවි වුණාමයි ඒ දරුවගේ අවසාන යාට අවශ්‍ය උස 12 සකස් වෙන්නේ. අපි පිටිපස්ස පළුව අඳින්න රෙදි කොටස් දෙකක් මත ඉදිරිපස පළුව අතුර ගත්තා. අපි බලමු කොහොමද අඳින්නේ කියලා. ওই විදිහට අතුරලා මෙලින් 8න් 3ක් වගේ මේ විදිහට ඔසව ගන්නවා. 8න් 3ක් හෝ භාගයක්. ඔසවලා මේ පැත්තට හැඩයක් ඇඳ ගන්න. කලිසමේ මැදින් තමයි සිවුවේ. මෙහුම් වාසි දීලා තියෙන හින්දා මේ මෙහුම් වාසි මේකටත් එකතු වෙනවා. ඔන්න ඔය විදිහට ඇඳලා. ඊට පස්සේ අපි මෙන්න මේ රේඛාවේ අඟල් එකමාරක් ඉදිරියට පොඩි දරුවෙක් නිසා එකමාර වැඩිහිටියයට වෙනස් වෙනවා. මේ පැත්තටත් එකමාර ලකුණු කරලා රේඛා දෙක ඇඳ ගන්න. ඊට පස්සේ අපි හැඩයක් අඳිනවා. මේ විදිහට හැඩයක් ඇඳ ගන්න. ඇඳලා මෙන්න මෙතනින් අඟල් භාගයක් පහත් කරලා ඔය විදිහට භාගයක් පහත් කරලා අපි මේ හැඩය ඔන්න ඔය විදිහටම ඉදිරියට ගේනවා. ඔන්න ඔය ආකාරයට ගෙනල්ලා මෙතනින් කපලා දෙනවා. ඊට පස්සේ පළුවත් අපිට අවශ්‍ය ප්‍රමාණයට ආවා. දැන් අපි ඒ පළු දෙක කපා ගන්න. ඊළඟ වීඩියෝවේ මේකට අපි උඩට টොප් එකක් මේ දුවගේ සයිස් එකට මහනවා. මේක අපිට පුළුවන් මේක මේ ප්‍රමාණයටම කපලා විදිහට කපලා මෙහුම් වාසි භාගයක් තියලා පිටිපස්ස පළු දෙක කපා ගන්න. මොකද අපිට පිටිපස්සටනේ අවශ්‍ය වෙන්නේ. එතකොට පැහැදිලිවම මැදින් අඟල් භාගයක් ලොකු අයට ඔසවන්න 8න් 3ක් පොඩි දරුවට ওই විදිහට අපිට ෆ්‍රන්ට් එකයි බෑක් එකයි ඇවිල්ලා තියෙනවා. විදිහට ෆ්‍රන්ට් එකයි බෑක් එකයි ඇවිල්ලා තියෙනවා. අපි ওই දෙකට බෑන්ඩ් එකක් කපා ගන්න අවශ්‍යයි. අපිට අඟල් 4ක් පළල පටියක් අවශ්‍යයි ඉනට ඉන වටටම. අපි බලමු කලිසම මහ ගන්න. ඉස්සලාම් පිටිපස්ස පළුව අරගෙන අපි මේ විදිහට මේ කර්ව් එක මහ ගන්න. මේ කර්ව් එක මහ ගන්න. අඟල් භාගයෙන් මහන්න. භාගයයි අපි මෙහෙම වාසි මේකට යොමු කරන්නේ. ඉදිරිපස කොටසත් අපි ওই විදිහට මහගෙන යනවා. අපිට පුළුවන්
පිටිපස පළු දෙක උඩින් මහගත්තු ඉදිරිපස පළු දෙක දාලා මේ විදිහට අංශය මහගන්න. මේ පැත්තේ අංශයයි මේ පැත්තේ අංශයයි මහනවා. මහගත්තා. තාම අපි මෙන්න මේ කකුල් කරුව කියන කොටස මහලා නැහැ. කකුල් කරුව කියන කොටස මහලා නැහැ. පාටියට යොමු කරන්න තියෙන්නේ අපිට මේ ප්‍රමාණය. මෙන්න මේ ප්‍රමාණය යොමු කරලා ඉස්සෙල්ලා වාටිය මහගෙන ඉමු. එතකොට ආධුනික කෙනෙකුට ඒක ලේසියි. ඔය විදිහට වාටිය මහගෙන ඉන්න පුළුවන් අපිට. මහද්දි අඟල් භාගයක් ඇතුළට දාගන්න ඕනේ. දාලා මේ විදිහට මහගෙන යනවා. විදිහට මාලා අඟල් දෙකක් විතර තියෙද්දි නතර කරන්න. අඟල් එකමාරක් තිබුණත් ඇති. නතර කරලා ඔය විදිහට අනිත් කකුලත් ඒ විදිහට මහන්න. අපි කකුල් කඩුව මහගන්න. බලන්නකො මේ ක්‍රමේ කොච්චර පහසුද කියලා ඔයාලට. ওই විදිහට දැන් වාටි දෙක මහලා ඉවරයි. හරි. මේ විදිහට මෙහුවහම පහසුයි. කොනක ඉඳන් කොනකට මහන්න එපා. මැද ඉඳලා මැදට මහන්න කියලා කියන්නේ. මැද ඉඳලා අඟල් භාගෙන් මේ පැත්තට මහනවා ඉස්සෙල්ලා. අපි අඟලක් ඉතුරු කරේ දැන් තේරෙනවනේ ඇයි කියලා ඔයගොල්ලන්ට මේක අවසානයේ දක්වා මහන්න අමාරුයි නිසා. එන ආධුනික දරුවෙකුට මුට්ටුව හරියටම ගන්න ක්‍රමයක් සහ නිවැරදිව වාටිය මහන ක්‍රමයක්. මේ විදිහට අපිට මහ ගන්න පුළුවන්. ඔන්න දැන් මුට්ටුව මෙහුවනේ. අපි දැන් අර මෙහුම් වාසි කකුල කුණේ තියෙන මෙහුම් වාසි ටික සංගව ගන්න ක්‍රමයක් මේ. ඔන්න ඔහොම එද්දම අපිට මෙහුම් වාසි ටික ඇතුළට ගිහින් ලස්සනට වාටිය ෆිනිෂ් වෙනවා. අපි හදාගත්තු පටිය අඟල් 4ට කපාගත්තු පටිය දෙකට නවලා අයන් කරලා ඉලාස්ටික් කොටස ඇතුල් කරලා මහන්න හදන්නේ. ඉලාස්ටික් කොටස අපි තියලා ඉස්සෙල්ලා එක ස්ථාවර මෙහෙමත් දා ගන්න ඕන ඩැක් කර ගන්නවා. අපිට අවශ්‍ය ප්‍රමාණයට පටි අපි හදාගෙන තියෙන්නේ මෙහෙම බැලුවහම
ඉලාස්ටික් කොටස නැති ප්‍රමාණයක් තියෙනවා අපිට අල්ල ගන්න. අපි ඔය විදිහට අල්ලගෙන යන්න පුළුවන්. බලල්ල හදලා අල්ලන්නත් පුළුවන්. වීඩියෝ එකත් එක්ක රැඳි හිටියට ගොඩක් ස්තුතියි. ඔයාලත් මහලා බලන්න දේනේට ලස්සන ෂෝට් එකක්. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න, ලයික් එකක් දාන්න, අදහසක් පළ කරන්නත් අමතක කරන්න එපා.